හැමෝටම ආයුබෝවන් කියලා අදත් මගේ channel එකට ඔයාලා ඔක්කොම පිළිගන්නවා. ඉතින් මම අද නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ vlog video ගන්නන්න නෙමෙයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද online bus ticket එකක් දාගන්නේ කියලා. මේක ගැන කතා කරන්න මම හිතුවේ ගොඩක් අය දන්නේ නැහැ online bus ticket එකක් දාගන්නේ කොහොමද කියලා. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ලංකාවට යන්න ඉන්නවා. ලංකාවට යනවා නම් අපි එයාපෝට් එකට නියමිත වෙලාවට ගිහින් ඉන්න ඕන. ඔයා කොරියාවේ දුරක ඉඳන් නම් යන්නේ බස් ටර්මිනල් එකට ගිහිල්ලා ඒ වෙලාවට බස් එකක් නැහැ. එහෙම වුණොත් ඔයා ලොකු අපහසුතාවයකට ඒ වෙලාවට පත් වෙනවා. මේ දවස් ගානකට කලින් ඔයාට පුළුවන් බස් ටිකට් එකක් බුක් කරලා මේ නියමිත වෙලාවට බස් ටර්මිනල් එකට ගිහිල්ලා බස් එක අරගෙන හරි වෙලාවට එයාපෝට් එකට යන්න. ඉතින් ඒ වගේ අපහසුතාවයන් වලට ඔයාට පත් වෙන්න ඕනේ නැහැ. ඔයා දන්නව නම් බස් ටිකට් එකක් ඔන්ලයින් දාගන්න විදිය. ඉතින් මම අද දැන් කියලා දෙන්නම් කොහොමද බස් ටිකට් එකක් ඔන්ලයින් දාගන්නේ කියලා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා කරගන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා T-Money Go කියලා සර්ච් කරලා ඔන්න ඔයාලට දැන් පේන app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගත් app එක ඔන්න ඔහම ඕපන් කරගන්න ඕන. ඔයාලට ඔන්න පේන විදිහට මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ සමහර ෆෝන් වලට මේ app එක ඕපන් වෙන්නේ නැහැ. ඒ වෙලාවට එහෙම මැසේජ් එකක් ආවොත් ඔන්න ඔය දැන් ඔයාලට ඔය පේන app එකත් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට තමයි අර app එක ඕපන් වෙන්නේ. ඔන්න ඔය විදිහට දැන් app එක එහෙම හගින් කරගෙන ඉස්සරහට යද්දී ඊට පස්සේ හගින් කරගෙන ඉස්සරහට යන්න. ඔය යට තියෙන SMS ඉන්චන් හගි කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. දැන් ඔයාලගේ ID එකේ විදියට ඔතනට ඔයාලගේ නම ටයිප් කරන්න. ඊට පස්සේ එතන යට තියෙන කොටුවේ ඔයාලගේ කොරියන් ID එකේ ID card number එක, ඒ කියන්නේ මුල් අංක ටික ඔය කොටු දෙකේ ඇතුළත් කරන්න. ඊට පස්සේ එතන යට තියෙන ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. එතන ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. ඒ ෆෝන් නම්බර් එක ටයිප් කරපු තැන යට ඔයාලට පේන්න තියෙනවා ඉලක්කම් 6ක් රතු පාටින්. ඒ ඉලක්කම් 6 බලලා ඒකේ තියෙන විදියට එතන ඉස්සරහා තියෙන කොටුවෙන් ඒ ඉලක්කම් 6 ටයිප් කරන්න. ටයිප් කරලා හගින් කරලා ඉස්සරහට යන්න. දැන් ඔයාලගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් ඇවිල්ලා ඇති. ඒ කෝඩ් එක ඔතනින් ඇතුළත් කරන්න. ඔය කෝඩ් එක එන්නේ නැහැ ඔයාලගේ ෆෝන් එකේ data on එකේ නැත්නම්. ඒ කියන්නේ Wi-Fi වලින් ඔයාලා login වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම ෆෝන් එකේ data වලින් log වෙලා ඉන්න ඕන. එහෙම වුණොත් තමයි කෝඩ් එක එන්නේ. කෝඩ් එක දීලා ඉන්ජන් හගි කියන එක දුන්නට පස්සේ ඔන්න ඔය විදිහට අපි app එකට log වෙනවා. එතකොට එතන උඩ ඔයාලගේ නම බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ app එකෙන් කොහොමද අපි බස් ටිකට් එකක් online දාගන්නේ කියලා. app එකේ ඉන්ටර්ෆේස් එක ඔයාලට ওই විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔතන උඩ තියෙනවා කොන්හන් පොස යේමි කියලා. අන්න ඒක තමයි ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරාට පස්සේ උතන සර්ච් කරන්න තැනක් තියෙනවා. ඒකත් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් එතන ඔයාලට පේනවා චුල්බල් කියලා තැනක් තියෙනවා වම් අත පැත්තේ උඩ. ඒ කියන්නේ ඔයාලා ගමන් ආරම්භ කරන්නේ කොහේ ඉඳන්ද කියලා තමයි එතනට දෙන්න තියෙන්නේ. එතන සර්ච් කළත් ඔයාලට තැන ඒ කියන්නේ දාන්න පුළුවන් ටවුන් එක කොහේ ඉඳන්ද ඔයාලා යන්නේ කියලා. එතනින් තෝරගන්න ඔයාලා තැනක්. අපි උදාහරණයක් විදිහට අපි මෙතනට දාමු ක්වන්ජුල් ඉඳන් යනවා කියලා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දකුණු අත පැත්තේ තොජක් කියන තැන ක්ලික් කරලා එතනින් ඔයාලට සර්ච් කරලා ගන්නත් පුළුවන්. ඔයාලා ගමන් අවසන් කරන ස්ථානය තමයි එතනට දාන්න තියෙන්නේ. මම දැන් මෙතනින් තෝරගන්නවා. මම දැන් අපි උදාහරණයක් විදිහට ගමු ඉන්චොන් වලට යනවා කියලා. මෙතන පෙන්නනවා ඉන්චොන් කොන්හන් T1 T2 කියලා. ඒ කියන්නේ ඉන්චොන් ගුවන්තොටුපළේ ටර්මිනල් 1 2 කියලා මෙතන පෙන්නනවා. දැන් මම මෙතනින් T1 කියන එක දෙනවා. එහෙම දුන්නට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් දිනයක් සිලෙක්ට් කරන්න. දිනයක් සිලෙක්ට් කරලා ඊට පස්සේ එතන යට තියෙනවා වෙලාව සිලෙක්ට් කරන්න.
අපි නිකන් ආසන්න වශයෙන් වෙලාවත් දැම්මට පස්සේ මෙතන ඇප් එකෙන් පෙන්නනවා. ඒ කියන්නේ හරියටම බස් තියෙන ටයිම් පෙන්නනවා. ඔන්න ඔය විදියට. ඊට පස්සේ උතන ඔය පෙන්නන වෙලාවල් ඒ කියන්නේ තියෙනවා මේ කොයි වෙලාවටද බස් තියෙන්නේ කියලා. ඉතින් ඔතනින් අපිට සෙට් වෙන වෙලාවක් ඔතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම වෙලාවක් දාගත්තට පස්සේ මෙතනින් එනවා. ඒ කියන්නේ බස් එකේ ආසනයක් අපිට වෙන් කරගන්න. ආසන එකක්ද දෙකක්ද තුනක්ද අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන ඔය යට තියෙන සොන්තෙක් වන්රෝ කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉස්සරහට යන්න. එහෙම ඉස්සරහට ගියාට පස්සේ අපිට පෙන්නනවා කොපමණ මුදලක් මේකට වැය වෙනවද, කොයි වෙලාවටද බස් එක තියෙන්නේ, දිනය, ඒ ටික මේ වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් මුදල් ගෙවන්න. අපි බලමු කොහොමද මුදල් ගෙවන්නේ කියලා. ඒ විස්තර ටික බලාගත්තට පස්සේ යට තියෙන කොල්චේ හගි කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. එහෙම ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ අපිට උතන ඇප් එකේ පෙන්නනවා ගෙවීම් ක්‍රම කිහිපයක්ම. නමුත් මේ ගෙවීම් ක්‍රමවලින් ගොඩක් ඒවායින් කියන්නේ මේ සමහර ඒවාට මේ අපේ තියෙන කාඩ් මේ සපෝට් කරන්නේ නැහැ. ඒ හින්දා දැන් මම ඔයාලට මේ කියලා දෙන්නේ T-Money Pay කියන එකෙන් කොහොමද ගෙවන්නේ කියලා. මේකට අපි අපේ ෆෝන් එකට T-Money Pay කියන ඇප් එකත් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. බලමු අපි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ බස් ටිකට් එකේ සල්ලි කොහොමද ඒ T-Money Pay ඇප් එක හරහා ගෙවන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕන මේ T-Money Pay ඇප් එක ඔයාලගේ Play Store එකෙන් හරි App Store එකෙන් හරි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න එක. ඔන්න විදියට මේ ඇප් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය විදියට ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක ඔතනින් allow දීලා ආයෙ බාරක් allow කියලා එක දීලා ඊට පස්සේ හගින් කරලා ඉස්සරහට යන්න. දැන් සිචක් හගි කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ උතන ඔයාලට ඔය නිල් පාට බටන් එකක් පේන්න තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔය උඩම ඔයාලට ඔය දැන් පේන විදියට එතනට ඒ හරි ලකුණු ටික දාන්න. ඊට පස්සේ ID කාඩ් එකේ තියෙන විදියට ඔතන යට ඔයාලගේ නම ටයිප් කරන්න. එහෙම නම ටයිප් කරලා ඉවරලා ඊට පස්සේ ආයිමත් පාරක් ඔයාලට තියෙනවා ID කාඩ් නම්බර් එක දෙන්න. උතන ID කාඩ් නම්බර් එක දෙන්න තියෙන තැන එතනින් ඔයාලගේ ID කාඩ් නම්බර් එකේ මුල් අංක 7 ඔය විදියට දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ SIM වර්ගය මොකක්ද කියන එක උතන්ට දෙන්න. ඒ කියන්නේ SKTද KTද LGU+ද කාඩ් SIM එකක්ද එහෙම කියලා එතනින් තෝරලා ඔයාලගේ ෆෝන් නම්බර් එක උතන යටට දීලා ඉන්චන් බෝන් හෝ කියන එක ක්ලික් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ක්ලික් කරාට පස්සේ තමයි ඔයාලගේ ෆෝන් නම්බර් එකට කෝඩ් නම්බර් එක එන්නේ. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕන මේ වෙලාවේදී ඔයාලගේ ෆෝන් එකේ data, ඒ කියන්නේ Wi-Fi නෙමෙයි ෆෝන් එකේ data අනිවාර්යෙන් ඔන් එකේ තියෙන්න ඕන. එහෙම නැත්නම් කෝඩ් එක එන්නේ නැහැ. එහෙම ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට එනවා පාස්වර්ඩ් එකක් දෙන්න. එතනට ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. එතනට පාස්වර්ඩ් එක දීලා ලොගින් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලා ඇප් එකට ලොග් වෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ඇප් එකට ලොග් වුණාම ඔයාලට පේන්නේ. මේ විදිහට අපි ඇප් එක හදාගත්තට තාමත් මේ ඇප් එක හරහා අපිට ගෙවීම් කරන්න බෑ. මොකද මේ ඇප් එකේ තාම සල්ලි නැහැ. ඒ කියන්නේ අපි මේ ඇප් එකට සල්ලි දාන්න ඕන. අපේ මොකක් හරි බැංකු කාඩ් එකකින් හරි බැංකු account එකකින් හරි මේ ඇප් එකට සල්ලි දාන්න ඕන. අපි බලමු මේ ඇප් එකට සල්ලි දාගන්නේ කොහොමද කියලා. දැන් මම ඔයාලට ඔය පෙන්නන විදිහට උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරලා දෙවෙනියට තියෙන චුන්චොන්සු තන් කන්ට්‍රි කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නනවා ඒ කියන්නේ බැංකු කාඩ් එක, බැංකු පොත, එහෙම නැත්නම් ෆෝන් නම්බර් එකෙන් ගෙවීම් කරන්නේ කොහොමද කියන එක. අපි දැන් බලමු මේකට අපේ බැංකු කාඩ් එක ඇඩ් කරගන්නේ කොහොමද. ඒකට ඔයාලා කරන්න ඕන ඔය චෙක සින්යොන් කාත කියන එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලගේ කැමරා එක ඔන් වෙලා ඒ කියන්නේ කාඩ් එකේ ෆොටෝ එකක් එතනට දෙන්න තියෙනවා. කාඩ් එකේ ෆොටෝ එක දුන්නට පස්සේ ඔයාලට කාඩ් එකේ වර්ගය උතනින් තෝරන්න තියෙනවා. කාඩ් එකේ වර්ගය තෝරලා එතන අදාළ විස්තර ටික දෙන්න ඕන. කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංක 3 සහ ඔයාලගේ කාඩ් එකේ පින් නම්බරේ මුල් අංක 2 උතන්ට දෙන්න ඕන. දීලා තොන්රොක් හගි කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න.
දැන් ඔයාලා ඔයාගේ බැංකු කාඩ් එක ඔයාගේ ඇප් එකට එකතු කරගෙන ඉවරයි. දැන් ඔයාට පුළුවන් මේ ඇප් එක හරහා ගෙවීම් කරන්න. නමුත් තවමත් මේ ඇප් එකට අපි අපේ බැංකු කාඩ් එකේ තියෙන සල්ලි දාලා නැහැ. කාඩ් එක එකතු කරලා විතරයි තියෙන්නේ. අපි බලමු අපේ කාඩ් එකේ තියෙන සල්ලි කොහොමද ඇප් එකට දාගන්නේ කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔය මම පෙන්නන විදිහට චුන්චොන් හගි කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔන්න ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ කාඩ් එකෙන් කොපමණ මුදලක්ද ඇප් එකට දාන්න කියලා තෝරගන්න. ඒ කියන්නේ මානමක්ද මාන දෙකක්ද මාන තුනක්ද එහෙම කියලා තෝරගන්න පුළුවන් මෙතනින්. එහෙම තෝරලා ඔයාලට අදාළ මුදල මෙතනින් දෙන්න පුළුවන්. දැන් මම මෙතනට මාන 3ක් දීලා ඔය යට තියෙන දම් පාට ටැබ් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. එහෙම ඉස්සරහට ගියාට පස්සේ ඔන්න ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතනට ඔයාලා ඇප් එක හදද්දි ඔයාලා දීපු පාස්වර්ඩ් එක මෙතනට දෙන්න ඕන. පාස්වර්ඩ් එක දුන්නට පස්සේ ඔයාලගෙන් අහනවා ඔයාලගේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් හරි ෆේස් ID හරි තියෙනවා ඒකත් ඔන් කරන්නද කියලා. ඔයාලට පුළුවන් ඒකත් ඔන් කරගෙන ඉස්සරහට යන්න. දුන්නට පස්සේ ඔයාලගේ බැංකු කාඩ් එකේ තියෙන සල්ලි ඇප් එකට වැටෙනවා. දැන් උතනින් මං හගින් දුන්නට පස්සේ මගේ කාඩ් එකේ තියෙන මාන් 3ක් මගේ ඇප් එකට ඇතුළත් වුණා. ඒ වැටිච්ච මාන් 3 ඔය විදිහට ඇප් එකෙත් අපිට පෙන්නනවා. දැන් අපි බලන්න ඕන කොහොමද මේ ඇප් එකේ තියෙන සල්ලි වලින් අපි දාපු බස් ටිකට් එකට ගෙවීම කරන්න කියලා. දැන් ඔයාලට ඔය පේන්නේ මම කලින් අර ලොග් වෙලා හිටපු T-Money Go කියන ඇප් එක. ඒ කියන්නේ බස් ටිකට් එක දාපු ඇප් එක. බස් ටිකට් එක දාගෙන ඒ කියන්නේ බස් එකේ දිනයක් වෙලාවක් සීට් එකක් එහෙම වෙන් කරගෙන ඔය තියෙන්නේ සල්ලි ගෙවන ඉන්ටර්ෆේස් එක. මෙතනින් දැන් අපි ගෙවීම කරන්න යන්නේ T-Money Pay ඇප් එක හරහා. අපි මොකද අපි T-Money Pay ඇප් එක දැන් ෆෝන් එකට දාගෙන ඒකට අපේ කාඩ් එකේ තියෙන සල්ලිත් දාලා එහෙම තියෙනවා. දැන් ඇප් එකේ සල්ලි තියෙන හින්දා අපිට පුළුවන් මේ T-Money Pay ඇප් එකෙන් අපේ බස් ටිකට් එකට ගෙවීම කරන්න. මට දැන් මේ වෙලාවේ නම් ඒ කියන්නේ බස් ටිකට් එකක අවශ්‍යතාවයක් නැහැ. මම ඔයාලට මේ වීඩියෝ එක කරේ මේක කොහොමද ගෙවන්නේ කියන එක පෙන්වන්න ඕන හන්දා දැන් ඔයාලා බස් ටිකට් එකක් දැම්මනම් කොහොමද ඔයාලා ගෙවන්න කියලා තමයි මම ඔයාලට දැන් මේ කියලා දෙන්නේ. ඔයාලා කරන්න ඕන ඔය උඩම තියෙන T-Money Pay කියන එකට ටික් එක දාන්න. එහෙම ටික් එක දාලා ඔය යට තියෙන ක්‍රොල්චේ හගි කියන බටන් එක දැන් මේ කරාට පස්සේ ඔයාගේ නැති ගෙවීම සම්පූර්ණ තමයි බස් ටිකට් එකට අදාළ ගෙවීම කරන්න අනිවාර්යෙන් T-Money Pay ඇප් එකේ ඔයාලගේ බස් ටිකට් එකට අදාළ ගාස්තුව එකේ තියෙන්න ඕන. මේ එහෙම නැත්තම් ඒ ගෙවීම කරන්න බෑ. ඒ හින්දා මුලින්ම T-Money Pay ඇප් එකට අදාළ ගාස්තුව ඔයාලගේ කාඩ් එකෙන් දාගෙන ඉන්න. ඒ වගේම මේකත් විශේෂයෙන්ම කියන්න ඕන. දැන් ඔයාලා බලනවා ඇති ඒ කියන්නේ T-Money Pay app එකට අපි හිතමු මාන් 10ක් දැම්ම කියලා. බස් ටිකට් එකේ ගාන මාන් 8යි කියලා අපි හිතමුකෝ. එතකොට දැන් මාන් දෙකක් එතකොට T-Money Pay app එකේ ඉතුරු වෙනවා. එතකොට ඒ ඉතුරු වෙන මාන් දෙකේ මුදල අපි ගන්නෙ කොහොමද කියලා දැන් ඔයාලට ගැටලුවක් ඇති. ඒකට කිසිම බය වෙන්න දෙයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඉතුරු වෙන සල්ලි ආයෙමත් අපේ බැංකු ගිණුමට අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. මම දැන් ඒකත් කියලා දෙන්න කොහොමද කරන්නේ කියලා. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි, පොඩි සරල දෙයක් තියෙන්නේ. මෙන්න මේ විදියට ඔයාලා T-Money Pay app එකට ලොග් වුණාට පස්සේ දකුණු අත පැත්තේ ඔය උඩ මම ඔය ඔයාලට පෙන්නලා තියෙන ඩොට් තුන ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔන්න ඔය වගේ ටැබ් එකක් බලා ගන්න පුළුවන්. එතන යටම තියෙනවා හන්බොල් කියලා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා එතන ඔයාලා සල්ලි ලබා ගන්න බැංකු ගිණුම් තොරතුරු ටික එතනට දාන්න, බැංකුව සහ බැංකු ගිණුම් අංකය එතනට දාන්න. ඒ තොරතුරු ටික දීලා අහකින් කරාට පස්සේ දවසක් දෙකක් ඇතුළත ඒ ඇප් එකේ තියෙන සල්ලි ආපහු ඔයාලගේ ගිණුමට වැටෙනවා. දැන් ඔයාලට තව ප්‍රශ්නයක් ඇති කොහොමද මේ අපි ඇප් එකෙන් දාගත්ත බස් ටිකට් එක පෙන්නලා බස් එකේ යන්නේ කියලා.
බොහොම සරල දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඇප් එකට ලොගුණාට පස්සේ ඔයාලා දාගත්ත බස් ටිකට් එක ওই විදිහට පෙන්නනවා. නිල් පාටින් බස් එක අයිකන් එකකින් පෙන්නන්නේ අපි දාගත්ත බස් ටිකට් එක. ඒක ක්ලික් කරාට පස්සේ ওই විදිහට QR කෝඩ් එකක් අපිට පෙන්නනවා. ඒක ඕනනම් අපිට ඒක ආයෙ පාරක් ක්ලික් කරාට පස්සේ ওই විදිහට පෙන්නනවා. ඒ කියන්නේ යාළුවන්ට එහෙම ෂෙයා කරන්න පුළුවන්. WhatsApp Messenger එහෙම මේ බස් ටිකට් එක ෂෙයා කරන්න පුළුවන්. අපිට යාළුවෙක්ට උනත් ටිකට් එක ওই විදිහට දාලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම ඒ QR කෝඩ් එකක් විදිහට ඒ තියෙන ටිකට් එක අපිට ගිහිල්ලා සාමාන්‍යයෙන් හැම බස් ටර්මිනල් එකකම ටිකට් මැෂින් තියෙනවා. ඔයාලා දන්නවා කොරියාවේ ඉන්න ඔයාලා ඒ ගැන දන්නවා. මේ මැෂින් එකෙන් QR මේ ස්කෑන් කරන තැනින් එතනින් ස්කෑන් කරගත්තට පස්සෙත් අපිට ටිකට් එක ගන්නත් පුළුවන්. ඒක ගැන ඔයාලා එහෙම දන්නේ නැත්නම් එතන කවුරු හරි ඒ කියන්නේ කොරියන් කෙනෙක් ඉන්නවා, කවුරු හරි නිලධාරියෙක් එතන ඉන්නවා. ওই ෆෝන් එකේ තියෙන ටිකට් එක යාට පෙන්නුවට පස්සේ අපිට ටිකට් එකක් දෙනවා. ඉතින් ඒ ටිකට් එක අරගෙන සාමාන්‍ය විදිහට බස් එකේ නැගලා ඔයාලට ඔයාලගේ ගමන යන්න පුළුවන්. මම හිතනවා මේ ගැන දැන් ඔයාලට කිසි ගැටලුවක් නැතුව ඇති කියලා කොහොමද බස් ටිකට් එකක් දාගන්නේ කියලා. ඉතින් අදට මම වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් කට්ටියටම ජය වේවා.